කියෝරා අයුබෝවන් කොහොමද ඉතින් මගේ යාළුවන්ට හැමෝම හොඳින් නේද? අදත් සුපුරුදු සෙනෙහසින් ආරාධනා කරනවා මගේ බ්ලොග් එකත් එක්ක රැඳී සිටින්න කියලා. ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අද බ්ලොග් එක බලන ගමන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අදත් අපි රොටරුවා නගරයේ තියෙන තවත් ලස්සන තැන් කීපයක් බලන්න යමු. අද අපි මුලින්ම ලේක් එකක් බලන්න යමු. මේ ලේක් එක තිබුණේ රොටරුවා රෙඩ්වුඩ් ෆොරස්ට් එක ළඟමයි. ඒ වගේම රොටරුවා නගරේ ඉඳන් නම් කිලෝමීටර් 10ක් 12ක් වගේ දුරින් තමයි මේ ලේක් එක පිහිටලා තියෙන්නේ. ලේක් ඔකාරෙකා නවසීලන්තයේ රොටරුවා ප්‍රදේශයේ තියෙන තවත් ලස්සන කුඩා ලේක් එකක්. ලේක් ඔකාරෙකා කියන නමේ මවුරි භාෂාවෙන් නම් මේ නමේ තේරුම තමයි ලේක් ඔෆ් ස්වීට් ෆුඩ් කියන එක. මේ ලේක් එක වටා ස්වීට් පොටේටෝ වගා කරලා තිබුණ හින්දා තමයි මේ වැවට මවුරි භාෂාවෙන් ලේක් ඔෆ් ස්වීට් ෆුඩ් කියන තේරුම ඇතුව ඔකාරෙකා කියන නම දාලා තියෙන්නේ. ඊළඟට අපි කයිරු පාක් එකට යන්. මේක රොටරුවා නගරේමයි තියෙන්නේ. විශේෂම දේ තමයි අපිට මේකෙදී ෆ්‍රී බලන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන ජියෝතර්මල් පාක් එකක්. මේ පාක් එකේ බොයිලින් මඩ් පූල්ස් තියෙනවා. ඊළඟට ලාර්ජ් ක්‍රේටර් ලේක් එකක් තියෙනවා. අනිත් ඒ තමයි ෆ්‍රී තර්මල් ෆුඩ් බාත් එකක් අපිට මේ පාක් එකේදී කරන්නට පුළුවන්. ඉතින් ඔයාලට පේනවානේ මේ ෆ්‍රී තර්මල් ෆුඩ් බාත් එක කරන්න ගොඩක් අය මෙතනට ඇවිල්ලා ඉන්නවා. මෙතන වතුරවල ටෙම්පරේචර් එක නම් 35°C 40 වගේ අතර වෙනවා. මුලින්ම නම් කකුල දානකොට හරිම රස්නේ ගතියක් දැනුණා. නමුත් ටිකක් වෙලා යනකොට නම් මට හිතුනේ කකුල් වලට හරිම සනීපයක් දැනෙනවා කියලා. මේක රිලැක්ස් වෙන්න හොඳ සේෆ් වෝම් එක්ස්පීරියන්ස් එකක් කියලා තමයි මට නම් ෆයිනලි හිතුනේ. රොටරුවා නගරේ සංචාරය කරන්න යන කෙනෙක් ඉන්නවා නම් මේ කයිරු පාක් එකේ තියෙන මේ එක්ස්පීරියන්ස් එක ගන්න අමතක කරන්න එපා. දැන් අපි යන මේ තර්මල් ඒරියා එකේ තියෙන පූල් එකේ ටෙම්පරේචර් එක 100°C වෙනවා. වතුර බොයිල් වෙනවා වගේම මේ තර්මල් ඒරියා එක හරියේදී මේ වගේ දුම් දානවත් අපිට දකින්නට පුළුවන්. මේ දවස්වල සමයක නිසා කයිරු පාක් එකෙත් ලස්සනට මල් පිපිලා තිබුණා.
රොටොරුවා නගරේ ඉඳන් විනාඩි 30ක් 40ක් වගේ දුරින් තියෙන තවත් නැචුරල් හොට් වෝටර් පූල් එකකට තමයි මම දැන් ඔයාලව මේ එක්කගෙන යන්නේ. අද නිවාඩු දවසක් නිසා ටිකක් සෙනග හිටියා. මේ නැචුරල් හොට් වෝටර් පූල් එකට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ පාරක්. මේ පාරේ වලවල් තියෙනවා, කැඩිලා තියෙනවා, හරිම අමාරුයි යන්න. සාමාන්‍යයෙන් නවසීලන්තයේදී අපිට මේ වගේ පාරක් දක්නට ලැබෙන්නේ හරිම කලාතුරකින්. හොට් වෝටර් පූල් එකට යන අතරමැද පාරේ තමයි අපිට මේ ග්‍රීනිෂ් කලර් වෝටර් ලේක් එක හම්බුනේ. ඔයාලට පේනවත් ඇති ඈතින් දුම් පිට වෙනවා. මම හිතන්නේ මෙතනත් වෝටර් බොයිල් වෙනවා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මවුරි විලේජ් එකට. මවුරි ජනතාවගේ ට්‍රැඩිෂනල් ස්ටීම් කුකින් මෙතඩ් එක වෙන හැංගි කුකින් මෙතඩ් එකට වගේම ඒගොල්ලන්ගේ ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් සඳහා මේ ස්ටීම් එක කොහොමද පාවිච්චි කරලා තියෙන්නේ කියන එක අපිට මේ මවුරි විලේජ් එකේදී දකින්නට පුළුවන්. එයාලට අර ඈතින් පේන්නේ මේ මවුරි විලේජ් එකේ තියෙන චර්ච් එක.
අදත් රොටරුවා නගරයේ ලස්සන තැන් කීපයකට තමයි මම ඔයාලව එක්කගෙන ගියේ. නවසීලන්තයේ තවත් සුන්දර නගරයක් වන රොටරුවා නගරයේ සුන්දරත්වය සමගින් ආයෙත් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.